මාරියුස් එවැගේම හර්ෂණ දිසානායක විසුරු අනිල් සංක හෝටල් පන්සිල දැල්ලේ ආරාධනය කරනු ලබනවා. චාරිත්‍රානුකූලව පොතල් පහන්සල දල්වමින් පවතින මොහොතක ප්‍රධාන ආරාධිතා මුත්තන් සමාරම්භය සම්පූර්ණ කරමින් අත්පොළ සංගණක් ලබා දී මෙය ආරම්භය සම්පූර්ණ කරන්න ඔය අත් දෙක එකතු කරලා ශ්‍රී ලංකාවේ හැමෝගෙම ලස්සන අප්පොඩියක් දෙන්න බලන්න හැමෝම සද්දෙට ශ්‍රී ලංකීය සංස්කෘතිය චාරිත්‍රානුකූලව පොතල් පහන්සල දල්වන මොහොතයි ඒ සඳහා සපමිනි ඔබ සියලු දෙනාට
ලස්සන තරගයක් මම හිතන්නේ තරගකරුවා අද වැටුණත් හැබැයි ජයග්‍රහණය ලබා ගත්තා. ඉතින් ඔන්න බොහොම ජයසම්පන්න තරගයක් ඉතින් ඔන්න පළවෙනි යුගලයේ ඉතින් විශේෂත්වයක් තියෙනවා අද මේ කොට්ටු තරගයේ. ඒ තමයි පළවෙනි වතාවට ඔන්න අපිට පුළුවන් රොමේනියාවේ දෙන්නේ තරගව දෙනවා බලන්න. ඉතින් අපි ඒක ඔයගලට අවසානයේ දෙන්න හොඳ දේවල් අන්තිමට තියෙන්නේ. ඉතින් ඒක බලා ගන්න. ඉතින් අපි මුලින් බලන්නේ ලංකාවේ ජන්ම කොහොමද කියලා. ඉතින් කොට්ටු තරගයේ පළවෙනි යුගලයේ දෙන්නද සද්දේ වඩි පොඩ්ඩක් වෙන්න ඕනේ. ලංකාවේ සද්ද මෙහෙම නැහැ. ලංකාවේ සද්ද මෙහෙම නැහැ. හයියෙන් අපිට ඇතිලා බුවන් දීලා දෙන්න බලන්න සද්දයක්. හරි. ලැබුණු විකසින් සාර්ථකව පහරක් කියලා කරනවා. ශානු වයියේ කතා කරන්න ඕන වුණාම සුන්දර හදවත. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අද දවසේ ලස්සන ඡායාරූපයක් අරගෙන ඒක එවෙලම print කරගෙන අරගෙන යන්න. ඉතින් මේ ප්‍රස්තාවත් කවුරුකින් මාන සහෝදරයා සූදානම් කරලා තියෙනවා. ඉතින් වන්දනවා පිටිපස්සේ ඉන්න කෙනා නෑ. යා නෙවෙයි සමහරක් අය වෙන්නත් පුළුවන්. ඉතින් වයින් ඔන්න ආනන්ද බලමු හොඳට හයිය. අදට විතරයි මුලට මුල. මේ විදිහට ගහ ගන්නට හම්බ වෙන්නේ. ඉතින් ඉලිවස්සවගේ ලසා සූදානම්. ඉලවල්ලි බොහොම දරුණු සටනක් තෑගි ප්‍රමාණයක් ඔයගොල්ලෝ සූදානම් කරලා තියෙනවා සංගලක වල. ඉතින් කොට්ටපොර තරගයේ ඒ යුග විසිල් මාඩ ලබා දුන් පසුව තමන්ගේ අතක් පිටිපස්සට තියාගෙන එක් අතක් පිටුපස්සේ ඒ අත ගන්න බෑලියට පහරට මුහුණ දෙන්න ඕන. විසිල් මාඩ ඉලවල්ලි ප්‍රේක්ෂකාගාරයෙන් නිහඬ වෙලා බලන් ඉන්නවා. මම හිතන්නේ පොඩ්ඩක් ඒගොල්ලෝ අන්තිම කොන්දේ වෙලා ඔය බලන් ඉන්නේ මොනවා වේද කියලා. බලමු අපි. පිළමලි මේ බාර් එක උඩ එහෙම නැත්නම් මේ දණ්ඩ උඩ රැඳී ඉන්න එකත් අභියෝගයක්ම තමයි. ඉතින් ඒකෙන් ලැබෙන පහරත් එක්ක තමාගේ ශරීරයේ බැලන්ස් එක රඳාපවත්වා ගන්න එකත් ලොකු අභියෝගයක්. ඉතින් බලන් යුනස් සමායේ වඩායේ යුනස් ලැබෙනකට වඩායේ අවුරුදු විදිහට කියලා. ඉතින් අපි බලමු අවසානයේ යුනස් ජයග්‍රහණය කරනවද? හරහා ඒ වගේම රොමේනියා ඕන සද්දේට ලාංකීය සද්දේ ශානුවයි ඒ සද්දේ අනිවාර්යෙන් ඕන. යම්මක් ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් ලංකාවේ ඉන්නේ සිංහ පුත්තු සිංහ කෙල්ල ගොල්ලෝ ටිකක් තමයි. ඉතින් යුරෝපයට එනවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. දන්නවා මුදලින් ලක්ෂ ගාණක් ගෙවලා ඔක්කොර එකමාරක් වසරකට වැඩි කාලයක් බලගෙන ඉන්නවා. බොහොම අමාරු කාලයක් පසු කරලා තමයි යුරෝපයට එන්නේ. යුරෝපයට හැමෝටම වාසනාව නැහැ. ඒ අතරින් ඕගොල්ලෝ වාසනාවන්ත වෙලා තියෙනවා. නොමිලේම ආහාර පාන සූදානම් කරගෙන අද මේ සංගීත මණ්ඩලයෙන් මගින් ඒකත් මතක් කරන්න ඕනේ. ඉතින් උදෑසන සිටම් කිරීමට සූදානම් සාර්ථකව පහරක් එල්ල කරනවා. නමුත් නේද යචින වලට යොදන අමාරුයි. ඒක තමයි ඉතින් ආදරයෙන් ඉල්ලනවා. අපි බලමු අංජු සහ අපේ ආදරණීය සහෘදයා. ඉතින් දකින්න ඇති මේ අවස්ථාවේදී ඉතින් අවසානයේ බොහොම පැහැදිලි තීරණයක් ලැබුණා. මම හිතන්නේ දෙවියන්
මතක සටහනක් විදිහට තේවි වසර ගානක් අපේ සිත් තුළ ඉතින් යුනුස් පහරෙල කරනවා පිට පහරෙල කරනවා ජීවිතේ අපි බලමු අවසාන ප්‍රතිඵලය මොකක්ද වෙන්නේ කියලා මොකද මම හිතුවේ මේ ඉතර තිබුණු කරණයක් බලාපොරොත්තු නැහැ නමුත් ඉතින් මම ගන්නේ නවතත් කරණ වදින්න සිදුවෙනවා निरीक्षण करने वाला है अनिस यदि है
උද බලමු ඉස්සෙල්ලා ඉක්මනටම ගන්න. බලන් ඉන්න අය පොඩ්ඩක් පස්සට වුණොත් හොඳයි. දිනවලි ලංකාවේ කට්ටිය කියන්නේ වනිස්කණ්ඩ සූරයෝ. ඉතින් තේරවලේ කන කෑම කොහොමද කියලා? ඒ දිනවලි. මොකද හිතෙන්නේ වාට කට්ටිය වනිස්කම දැක්කහම? අනේ මට මටත් කන්න හිතෙනවා. බලන්නකො කන කෑම. ඉතින් ලොකු පොඩි වේදයක් නැතුව අරගේ බුමුම ලස්සනට ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි බලමු ජයග්‍රාහකයා කවුද කියලා විනිශ්චය මණ්ඩලයේ බොහොම අවධානයෙන් බලන් ඉන්නවා. ඉතින් මේ වගේ අපේ ඔඩියන්ස් එකකට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕනි ඔයාලගේ ප්‍රී ෂූට් එකක් කරගන්න, බර්ත්ඩේ ෂූට් එකක් කරගන්න, එහෙම නැත්නම් ඔයාලා කැමති ඕනෑම විදිහේ ෆොටෝ ෂූට් එකක් කරගන්න රුමේනියාවේ අංක 1 ඡායාරූප ශිල්පියා කවිද බිම්මාන අතවස පුරාවටම නොමිලේ ඔයාලට ඡායාරූප ලබා ගන්න වගේම ඔයාලට පුළුවන් පුංචි මුදලක් ගෙවලා මේ ස්ථානයෙන්ම ඔබගේ ඡායාරූපය print කරලා අරගෙන යන්නත් ඔබට සියලු පහසුකම් සංවිධානය කරලා තියෙනවා. තුනමල්ලේ මම හිතන්නේ ඔයාලට ජයග්‍රාහකයෙක් ලැබිලා තියෙනවා කියලා මම හිතනවා. ඉතින් ජයග්‍රාහකයෙක් හමුවුත් වනිස් කෑමේ තරගේ උලාට හැමෝම කන්න. තරගය තීරණාත්මක තරගයේ ආරම්භය අපේ විසිලා කමෝගම දීපා වචනුවා දීපියා ආවෝ
Boleh wisilah nama apa? කිරවලිය අපේ යාළුවන්ට කොච්චර කිව්වත් අවධානය මදි. මොකද නලින්ද අයියේ ඉතින් මම හිතන්නේ රන්දිගේ කණ්ඩායමට ඒ වටේ අන්දරේ කණ්ඩායම ගැන ග්‍රහණය කරනවා ඒ වටේ. right අපි බලමු අනිත් පැත්තම.
බලමු තරගකරුවාට 12කට ආසන්න සංඛ්‍යාවක් right ඉතින් ඩාන්ස් එකක් දාමු අපේ සංගීතෝපි තරගයේ කට්ටිය ඩාන්ස් එකක් දාමු ඩාන්ස් එකක් දාමු අවසාන කීදෙනාද පස් දෙනයි right equating යනවා ගැප් එක බලමු ඉතින් අවසාන ඩාන්ස් එකක් right ඩාන්ස් එකක් දාමු කෙල්ල දෙකයි කොල්ල දෙන්නයි අම්මෝ තරකට බලමු කෙල්ල දෙන්නයි කොල්ල දෙන්නයි அப்படியா கோனே அப்படியா காலட Dulu sahabat awal tumbera di balamu right last dance kita balamu alright ini අවසානයේ දිනනවා වෙන්න විනර් ඉතින් කාන්තාවක් ගන්න සංගීත අපරිය විසිලා කමෝගේ මොන වටේ ඉන්නයිද right ඉතින් ලස්සන නටමු අපේ නංගිලාට නටමු කොල්ල ටික ගැම්ම කල්ලමු ලස්සන සින්දුවකට ලස්සන ඩාන්ස් එකක් ඔව් පුටුවේ දෙන්නයි අපරිය විසිලා කමෝගේම සතට ඕනේ සතට නටමු කැපේට ගන්න ඉක්මනින් ඩාන්ස් එකක් දාන ගමන් ලස්සනට ඔව් යන්න ඕනේ නතර වෙන්න බෑ යන්න ඕනේ මේ යාළුවා යමු අම්මෝ හරි යමු හරි අයින් වෙච්ච කට්ටිය පොඩක් ඈත් වෙලා හිටියොත් අයියේ වැඩේ ලේසි चिकनी कमर पे तेरे मेरा दिल फिसल गया चिकनी कमर पे तेरे मेरा दिल फिसल गया स्ट्रांगली ये जान तेरा मुझ पे चल गया हरी इधर चिकनी कमर पे तेरे मेरा दिल फिसल गया स्ट्रांगली ये जान तेरा मुझ पे चल गया जादू ये चल गया मेरा दिल फिसल गया ඔබ නටන්න ඕන ලස්සන නටුමක් ඕනේ අපරිය විසිලා දෙපැත්ත ඉන්න හැමෝගෙම එන්න බලන්න සද්දට අපරිය නැවතුනේ කලබල වෙන්න එපා නතර කරේ නෑ නටමු කට්ටිය පොඩක් නටමු නාට්‍යයක්
දැන් බලමු කවුද වාසනාවන්තයා. මෙතන ප්‍රශ්නය ශානු අයියේ පොඩ්ඩක් බලන්න ගැටලුව. හරි. ප්‍රශ්න කරගන්නවත් නැගිටින්නකෝ. හරි ප්‍රශ්න මම උසල් දෙන්න. නැගිටින්නකෝ. හරි නැගිටින්න. ඔක්කොම නැගිටින්න. ගැටලුවක් කරගන්න එපා. ඔයත් ඉන්න මම වසල දෙන්න. හරි ඕමි. මචං. තුට නැගිටිමු. පොඩියක් එක්ක. නැතුමක් ඕන අපේ. අක්කලා නම් කියලා අයියලා වල්ලිලා හැමෝම අපඩයක් හැමෝම වටේම ඉන්න අය හැමෝම සත්‍යයක් ඕනේ. ලස්සනාන්තයක් එක කොල්ලෝ කාලා විල ඉන්න වෙලාවේ ලස්සනාන්තයක් ඕනේ. රයිට් දැන් බලමු හරි. එක්කෙනයි දෙන්නෙක් අයින් වුණා. රයිට් හරි. රයිට් උඩුලම් කරගන්න නැතුව ඈතින් තියන්න. රයිට් අපි යමු. ලස්සනාන්තයක් එක යමු. වටේ බලන් ඉන්න අය යම්පොඩියක් විසිරලා කොන බාලට. එතකොට තමයි හැමෝම නඩ වෙන්නේ. නට් රයිට් මේ තව එකක් මෙතන තියෙන අනිත් පැත්තට එන්න ඕනි ඊළඟට අනිත් පැත්තට එන්න ඕනි හොඳේ හරි කවුද අනිත් රයිට් හරි අවසාන පස් දෙනා හරි Jambal. Right. Ini last dance එකක්. පොඩියක් ඕන. එළ තුනයි කොල්ල දෙකයි. ගැම්මක් ගන්නමු. ලස්සන dance එකක් ගැම්මක් ගන්න. ලස්සන ගැම්මක් ගන්න. අපි නලින් ලස්සනට වැඩ කරනවා. ඉතින් නලින් සුරිවයට ඉතින් ගුවන්න නෙවෙයි නටන්න. ලස්සන dance එකක් ගන්නවා. ලස්සන dance එකක් සංගීත පුරු තරංගයේ දවසේ අවසාන තරගයමයි ක්‍රියාත්මකව පවතින්නේ. ඉතින් මේක තමයි කරිස්වක්කා උලේ අවසාන තරගය. ඉතින් මේ කොල්ලෝ දෙකයි රයිට්. හරි. අවසාන විදිහට කරකවදිනවා. රයිට් අපි බලමු. අවසානයේ රයිට් රවුමයමු නටන ගමන් රවුමයමු. එළ තුනයි කොල්ලයි ඔබට ගැම්ම ඔක්කොම විශ්ලේෂණය කොල්ලයි නටරගමඤ්ඤා රයිට් ඉතින් අපි බලමු සම්පූර්ණ කුඩු තරංගයේ කුඩ ජයග්‍රහණය කරිස්වක්කා උල් 2026 සිංහල රුත් සමරන අපේ ආදරණීය හිතවතුන්ගේ අවසාන තරගය තමයි සංගීත කුඩු තරගය. අපි බලමු කවුද රයිට් රවුමයමු නතර වෙන්න බෑ රවුමයමු නතර වෙන්න පුටුවල නතර වෙන්න රවුමයමු ඉතින් හම්බෙන්න පුටුව ඊළඟ අවස්ථාව බලමු කවුද මට මේක දකිනකොට ලංකාවේ පාර්ලිමේන්තුවක් හරි ඉතින් ඔන්න අවසානයේ ඉතුරුලා දුන අපිට ගෑල් ළමයි දුන්නගෙන කල්ලු කරන්න බෑ දුවන්න බෑ ලස්සන නටගෙන ලස්සන කොල්ල ටිකත් එක්ක ගැම්මක් කල්ලමු ලස්සන විසිලක් පොඩියා සුපරි ගැම්මක් කල්ලමු ලස්සන රක්කෝනේ නතර වෙන්න බෑ රවුමේ යන්න ඕනේ ලස්සන නටාගෙන යන් හරි අපි ඉතින් ඉතින් හිතන්න එපා නටමු ලස්සන dance එක කොල්ල ටිකකින් සප්පේත් ඕනේ අපොඩියක් ලස්සන dance එකක් එක්ක අපි රවුමයමු අපොඩියක් දෙමු බලන්න සාදෙන යම්මා කල්ලමු කොල්ල ටික සුපිරි ඉස්සරහට ගිහින් වාඩි වෙන අපස්තර වෙල වාඩි වෙන්න බෑ ඉස්සරහින් තමයි වෙල වාඩි වෙන්න ඕනේ රවුම හරි පැත්තට වෙල වාඩි වෙන්න ඕනේ ලස්සන dance එකක් දාන
රවුම යමු රයිට් ඉතින් ඔන්න අවසාන වශයෙන් සංගීත පුරු තරඟයේ ජයග්‍රාහිකාව අදන්නේ සාර්ථක වූයේ නැහැ. ඊළඟ තරගය ආරම්භ කිරීමට සූදානම්. කලාමුතිය බෙදීමේ තරගය ආරම්භ කිරීමට සූදානම්. ඒ සඳහා එකතු වෙන ලෙස සියුම්නාට ආරාධනා කරනවා. ඔන්න ඒක සිසිල් මහා බස්මහා එළලට ප්‍රධාන අනුග්‍රහකත්වයේ දක්වන්නේ අවත ඕල් පරිසායතන විසින් ඉතාමත් ආදරෙන් ආයතනය විසිට කරනවා. ස්තුතියි යා. ඒකම අපට මුළුවන් මනාවලකි විසින් තරගයක් ආරම්භ කිරීමට සංජායක මණ්ඩලය විසින් ආරම්භ කිරීමට නියෝග වෙනවා. ඒකත් ඉදිරිපත් වෙන ක්‍රීඩකයන්ට ස්ථානයේ වෙත එන ලෙස කාර්යකුව ඉල්ලා සිටිනවා. ඊළඟ කාතා නියෝජනය පියමන් කරනවා. පියමන් අටි ගැන පියමන් තියනවා. ඉවර්දිතරට තියයිද කියලා බලාගෙන හැමෝම ඉන්නවා. නොවිසිල්ලෙන් ඊළඟ තරගකාරිය සාර්ථක වූයේ නැහැ. ඊළඟ නියෝජනය සූදානම්. තම සීමාවේ සිට පියමන් කරමින් ඇහැක් නැති අලියෙක්ට ඇහැක් කියන්නට පියමන් කරනවා. හෙවි තමගේ පියමන් නැන ඉදිරියට යනවා. සාර්ථක වූයේ නැහැ තමගේ පියවර. 2026 සූර්ය සිංහ මංගලයට සමගාමීව පැවැත්වෙනු ලබන බක්මහා උළෙල සමගයි ඔබ සියලු දෙනා එකතු වී සිටින්නේ. ඊළඟ තරගය ආරම්භ කිරීමට සූදානම්. සංවිධායක මණ්ඩලය විසින් කලාවුටිය බෙදීමේ තරගය සඳහා ඉදිරිපත් වන හැමෝම එම ස්ථානයට එකතු වන ලෙස ඉල්ලා සිටිනවා. ඉතින් මතක් කරන කැමති ඊළඟ තවත් තරගයක් ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය සූදානම්. හර්ෂණීය සියලු දෙනා එම ස්ථානයට උපේක්ෂිකා අක්කා ළඟට ඇවිල්ලා තමගේ නම ලබා දෙන්න කොට්ටපොර තරගය සඳහා ඉදිරිපත් කරන හැමෝම. හොඳයි අතට කොට්ටාපොර තරගයේ තමයි ඊළඟට කලාවිදීමේ තරගය සාර්ථක පාරක් එල්ල කරා. අපි බලමු විනිශ්චයකාරවරුන්ගේ තීරණය කුමක්ද කියලා. ඒ වෙලාවලදී අපේ විනිශ්චයවන්නේ මොන තීරණයක් ගනීද කියලා ඇත්තටම කියනවා නම් කලාමුත්තිය ඒක උත්තියක්කට තරගය ගොඩක් සතුටු විනෝද තරගයක් වුණාට වටිනා තෑග්ගක් ලෑස්ති කරලා තියනවා කියලා අපිට කියන්න එපා. අපි මේක සූදානම් එකයි තෝරගන්න මුලින්ම දෙහිගෙඩිය වැටෙන්නේ නැතුව හැන්න මතට වාගෙන ඉක්මනින්ම පරිස්සමින්ම එළිය අතෙන්ට අරගෙන යනවා තමයි අපි ජයග්‍රාහකයා විදියෙන් තෝරගන්නේ. මම හිතන්නේ සංවිධායක මණ්ඩලය සූදානම් තරගය ආරම්භ කරන්න. අපේ සංවිධායක මණ්ඩලයේ ආදරණීය හිතවතා ඔබට සංඥාව ලබා දෙයි. එහෙනම් අපි බලමු තරගයේ ජයග්‍රාහකයා කවුද කියලා. බලන් ඉන්න කට්ටියකින් පොඩි සද්දයක තොරනවා නම් ඉතින් බලමු කවුද රයිට් ඉතින් අපේ ආදරණීය සහෝදරය තමයි ඉතින් තරගයේ දෙහිගේ එන්නමද බලන්නේ තරගයේ ජයග්‍රාහකයා අපි පොඩ්ඩක් ආසයි වර්ධනය කරලා ගන්න. ඉතින් මට මුලින්ම